මම හිතනවා මේ අත්දැකීම මීට කාලයකට කලින් අපේ ප්‍රේක්ෂකාගාරය දැකලා තියෙනවා මේ නිවුස් එක. නමුත් අදටත් නොවිසඳුණු අභිරහසක් තියෙනවා ඒ අවාසනාවන්ත සිදුවීම සිදුුනේ කොහොමද ඒ හිස කොහෙද කියන කාරණාව. ඉතින් මම හිතනවා එවකටත් මේ සහන් වගේ පොලිස් නිලධාරියෙක් ඉන්නට ඇති. ඔහුට මේ කාර්යය වාර දුන්නා නම් අද මේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම හොයාගන්නට පුළුවන් වෙන්නට ඇති. නමුත් ඊට කලින් සමාජ ජාලා සහ පරිශීලකයන් ඉක්මන් වුණු නිසා ඒ සහන් වගේ දක්ෂ පොලිස් නිලධාරියෙකුට තමන්ගේ වැඩ පෙන්වන්න පුළුවන්කමක් නොලැබෙන්නට ඇති. ඉතින් මම හිතනවා ඒ පණිවිඩය තමයි සහන් හරහා රැගෙන එන්නේ මේ සිනමා පටය තුළ. ඉතින් මට හිතෙනවා මමත් දැන් අවුරුදු කියන්නේ මම අද තමයි මම ෆිල්ම් එක බැලුවේ. ඉතින් මට හිතෙනවා මේ නිවුස් එක පරණ වුණාට සිනමාකරුවා ඊට අපූර්ව අර්ථකථනයක් ලබා දීලා තියෙනවා. මම හිතනවා ඒක තමයි දැන් ප්‍රේක්ෂකාගාරය බලන්න ඕනේ කියලා. ඒ සහන් කියන චරිතය මම හිතන්නේ දැන් ලංකාවේ හෙට ඉඳන් අපිට මේ චිත්‍රපටය ලංකාව පුරා සිනමා හල් වල නරඹන්න පුළුවන්. ඒ සහන් කියන චරිතයට බොහෝ දෙනෙක් කැමති වෙයි. මොකද ලංකාවට මම හිතන්නේ ඒ වගේ සහන් අවශ්‍යයි. ඔව් මම හිතනවා ඒ වගේ දක්ෂ පොලිස් නිලධාරි ලංකාවේ ඉන්නවා. නමුත් අවාසනාවකට ඉතින් අර මේ ෆිල්ම් එක බැලුවොත් තේරෙන්නේ නේද මොකද උනේ කියලා. ඉතින් මම හිතනවා ඔව් අවංක පොලිස් නිලධාරියෙක් වෙනුවෙන් ඒ යුනිෆෝම් එක දැරීම මට ගෞරවයක්. මම හිතනවා ඒ ගෞරවය මම ආරක්ෂා කරා කියලා. ඉතින් මෙතනින් එහාට ඔඩියන්ස් එක තමයි කියන්න ඕනේ ඔවුන්ට දැනෙන්නේ මොනවද කියලා. ඉතින් අපි බොහොම කැමැත්තෙන් බලන් ඉන්නවා ඔඩියන්ස් එක මොනවද කියන්නේ කියලා බලන්න.